කිරි වඩුන්නේ නෙවෙයි නාගෙන. අපි ආපහු නවතින තැනට යන්න. සුබ දවසක් කියලා පිළිගන්නවා නැවතත් රෝල් දෙක YouTube channel එකට. අපි ඉන්නේ බඩගමු රක්ෂිතේ කුරුණෑගල. වෙනද වගේම අපේ උදෑසන කෑමට නවත්තන තැන. අද අපි යනවා අබරණ පැත්තට. අලි බලන්න. කැලේ ඇතුලේ තියෙන පොඩි නවාතනක නැවතිලා කවුඩුල්ල පැත්තට ගිහිල්ලා සෆාරිය අලි බලන්න තමයි යන්නේ. මේ පාර අපි තනියම නෙමෙයි තව දෙන්නෙක් ඉන්නවා. යාළුවෝ දෙන්නෙක් කට්ටිය හබරණදී සෙට් වෙනවා අපිට. බලමු බෙර කාලා ආයි ගමන් පටන් ගමු. වෙනද වගේම උදේ කෑම එක ගෙදරින් හදාගෙන ආපු බර්ගර් එකක්. පොඩි කාලේ ඉඳලා හබරණ කැලේ කියන කට වචනයට අහලා තිබුණාට ඇත්තටම හබරණ මොන වගේද කියලා බලන්න පොඩි ආසාවක් ආවා. ඔන්න අපේ පළවෙනිම ආසාව ඉෂ්ට වෙන්න යන්නේ. බලන්නකො ඉස්සරහින් කවුද කියලා. අලි බලන්න තියෙන ආසාවටම අපි දෙන්න වට දෙක තුනක් ආය හරවන්න යා බලන්නම ආවා. මැප් එක පීරගෙන නවතින තැනක් බලද්දි හිතට වැදුණු තැනකට සෙට් වුණේ මෙන්න මේක. මට ඕනේ ගස් වලින් වටුණු නිස්කලංක තැනක තියෙන බූටන් කබාණයක් වගේ තැනක්. මේක ඒ වගේ තැනක් බැලු බැලමට. බලමු අපි කොහොමද කියලා. මේ ස්කයි ෆොරස්ට් හබරණ. මොන අපි තැනට ඇවිල්ලා ඉන්නේ. මේක තමයි තැන. අපේ අනික් කටි අනික් කබාණක ට්‍රී හවුස් එකේ. නේ අලිවට මහයි මේම ඉන්නවනේ. මේක තමයි තැන. මේක තමයි ට්‍රී හවුස් එක. මේ තමයි පොකා සංජීව. I can see birds flying. I see children smiling. When I think අපේ සෆාරි එක ඇවිල්ලා තියෙනවා. අපි දැන් යනවා කවුඩුල්ලේ. කවුඩුල්ලේ රවුමක් දාලා අලි බලලා අපොම I want to be with you both day and night, to sit on the grass beneath the moonlight. I know that life won't last forever, but at least we can grow old
එන්ට්‍රන්ස් එක ළඟ ඉන්නේ. ටිකට් එකක් ගන්න. අපි ටිකට් ගත්තා. ඊට පස්සේ ගියා වාහනේට. පස් දෙනාට. දැන් ඇතුල් වෙන්න දැන්. හා? නැද්ද මොකද කරන්නේ? උත්තර දෙන්න නැතුව දිනේ බං. I can see birds flying. I see children smiling. When I think about all of the things that you and me could be, I want to be with you both day and night, to sit on the grass beneath the moonlight. මොකදලි? I know that life won't last forever, but at least we can grow old together. අපි කවුඩුලට එනකන් දැනන් හිටියේ නෑ මෙතන මේ තරම් ලස්සන තැනක් කියලා. කවුඩුල්ල ජලාශය වටේට විහිදෙන සරුවට වැවුණු කොළපාට තනකොළ පිළි ඕපන් ඒරියා එක 100 ගාණක් අලි නිදහසේ. අපි ළඟටම යන්න හදන්නේ. මෙහෙම අලි බලන්න නම් ඉතින් මින්නේරි හරි කවුඩුල් හරිම තමයි. මේක නිකන් අලි පිරුණු තැනක් නෙමෙයි. ලොක්ම ආසියානු වලින්ගේ ගෙදරින් පොයින්ට් එක. එහෙම නැත්නම් එකට එකතු වෙන තැන. සමහර කාලවල අලි 300ක් 400ක් වගේ කවුඩුල්ල මින්නේරිය කියන අනුන්දියන දෙක එකට එකතු වෙනවා. අපි මේ ඉන්නේ අන්න එහෙම කාලෙක. මේ පුංචි රට මොන තරම් ලස්සන තැනක්ද?
ඔයාලා කවුරුල්ල මින්නේරිය බලන්න යනවා නම් මේ තමයි ඒකට හොඳම කාලේ. සාමාන්‍යයෙන් ජූලි අග වගේ ඉඳලා ඔක්තෝබර් වගේ වෙනකම් මින්නේරිය කවුරුල්ල සීසන් එක. ඊට පස්සේ ක්‍රමයෙන් අන්තර් මෝසම වැසි පටන් අරන් නොවැම්බර් වලින් පස්සේ පටන් ගන්න ඉසන්ලින් මෝසමත් එක්ක ජලාශ වතුර වැඩි වෙලා මේ තුනුණු භූමිය ඔක්කොම වැහිලා යන්න ගන්නවා. ඒ කාලේට මෙයාලා අපහු වටපිටාව තියෙන කැලෑවලට විසිරලා යනවා. මාර්තු අප්‍රේල් වගේ වෙද්දී ඊසාන දිග මෝසම ඉවර වෙලා ආපහු නියං කාලේ පටන් ගන්නවා. මේ විදිහට මේ සයිකල් එක ලස්සනට යනවා. ඉතින් මේ තමයි ඒකේ හොඳම දවස් ටික. දුවනවා. එක සයිස් එකේ තුන් දෙනෙක් අනාවද. ඒ ෂෝක්නේ. අරු තනියම තා පොඩි වැඩි වගේ. අනේ මෙන්න. උරුමට වගේ. තෝසරයිසනානේ. අපර ගණී කපිය. මේ ටවර් එකක් තියෙනවා පිට ටවර.
පටන් ගත්තා. මෙන්න මේ පාර දැන් අපි ගියේ. Oh. කවුඩුල්ලේ ගමන ඉවර කරලා ඉර පෑගෙන යන්න ඔන්න මෙන්න තියලා අපි ආව හිරිවඩුනේවට නාගෙන යනවා. හැන්දෑවේ අහසත් එක්ක බැවට පේන සීගිරිය පිදුරංගලයි දිහා පැය ගාණක් වුණත් බලන්න. I can see birds flying. I see children smiling. When I think අපි කවුඩුල්ලේ අලි බලලා අලි තුන්සියක් හර්ජයක් කර බලලා හිරිවඩුන්නේ නැරේ නාගෙන අපි ආපහු නවතින තැනට යනවා. ආවට කියලා මේ කවුඩුල්ලේ මේ තමයි හිරිවඩුන්නේ වැව. අපි හෙට මේකේ උරු පදින්න එන්න ඉතින් ඉන්න බලමු කොහොම වේද කියලා. අර පැත්තෙන් පේනවා සීගිරි ඊට මෙහා පැත්තෙන් පිටුලංගල පේනවා. ඔය තේන්නේ අබරණ කුරුණෑගල ප්‍රධාන මාර්ගය. ඇත්තටම මේ අද තරම් අලි දැක්කේ නැහැ අපි කවදාවත්. ඔය වගේ එතන 200ක් 300ක් විතරද? 300ට එහා අලි හිටියා. මේ කාලේ ඔය කවුඩුල්ලට තමයි අලි ටික යනවා කියන්නේ සාමාන්‍යයෙන්. පහුගිය දවස් ටිකේ මින්නේරේ ඉඳලා ඊට පස්සේ කවුඩුල්ලට මාරුණා. ඊට පස්සේ කවුඩුල්ලේ වතුර පිරන්න ගත්තට පස්සේ උන් ටික එනවා අබරණ එකෝපාක්ෂයට. ඔහොම තමයි මේ කට්ටියන්ගේ ගමන් මාර්ගය තියෙනවා කියන්නේ. කොහොමරි මේ අලි පොකුරු සෑහෙන අලි ප්‍රමාණයක් දැක්කා. මම හිතන්නේ ලංකාවේ වෙනකොටත් මෙච්චර මේ එක තැනක මේ වගේ ලොකු අලි රාජ්‍ය බලා ගන්න පුළුවන් මේ කියලා. සුපිරි ගමන. අපි දැන් ආයියා නාතින තැනට. all of the things that you and me could be. අපි දැන් රෑක් කෑමට යන්න හදන්නේ. යා මේ ටිකේ තියෙන අලි වැට මේ අයින්ට එනකම් බලමු රෑට අලිය බලා ගන්න පුළුවන් නේද කියලා. පාර පියමු සංජීවලේ අබාණේකට. To sit on the grass beneath the moonlight. I know that life won't last forever. ලස්සන සංජීවල අපිට කලින් ඇවිල්ලා ඒක අල්ලගෙන We can grow together. සංජීවයේ යමුනේ කන්න. I can see the sunrise දැන් ලස්සනයි. reflecting in your eyes. කයිය දාගෙන ගියා. When I think about all of the things that you and me could be. I want to be with you both day and night. To sit on the grass. පිට තියෙනවා ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ ලෝඩු සලාදයක් තියෙනවා. වැව් මාළු බෙදලා චිලි පේස්ට් එක. හරි බලමු. We can grow together.
can grow old together. සීගිරියයි පිටුරන් කළා දාගෙන යෝරු පදිනවා. බට්ටෝ නෙළුම් බට්ටෝ. This is a big news in future.